ආයුෂ බෝ වෙන්න ඕනේ. අදත් ඔන්න සෑහෙන කාලයකට පස්සේ පොඩි දවසක පොඩි බ්‍රේක් එකක් හම්බෙලා මගේ තව වැඩකට යන ගමන් මාතරින් බෑලා කෑමයක්ම කාලා චුට්ටක් ආව මේ පරේදූපත කියන ප්ලේස් එකට. මේ ඉස්සර අර තිබුණ පරණ පාලම එක කඩා වැටිලා දැන් මේ හදපු ටෙම්පරරි පාලම උඩ ඉඳගෙන මම මේ පොඩි වීඩියෝ එක දාන්නේ. අද ගමන තියෙන්නේ ඉවර කරන්න තියෙන්නේ නිල්වැල්ලේ බීච් එකේ අර බ්ලූ බීච් අයිලන්ඩ් කියන ප්ලේස් එකේ අන්ඩර් වෝටර් වීඩියෝ ටිකක් කලෙක්ට් කරගන්න තමයි අද යන්න හදන්නේ. ඒ යන්න එන ගමනේ මාතරට ඇවිල්ලා බෑලා කෑම එහෙම කාලා පොඩ්ඩක් එකපාරට බස් එකේ නගින්න බෑ වගේ හිතුණා. ඒ හින්දා පොඩ්ඩක් මේ පාලෙන් ගොඩ වෙලා පරයිදූපතට ගිහිල්ලා එතන චුට්ටක් පොඩි වීඩියෝ ටිකක් දාගන්න බලාගෙන ආවේ. ඉන්න අමාරුයි කියන්නේ ටයිම් එක යනවා. මං ආව පළවෙනි වැඩේ මට කරගන්න වෙන්නේ නැහැ නැත්තම්. ඒ වුණාට චුට්ටක් කියලා බලන් ඉන්න හිටියාම එක දිගටම බලාගෙන ඉන්න හිතෙනවා. හරි ලස්සන පෙන බුබුලු දාගෙන එන මූදු වතුර ටිකක් තියෙන්නේ. මීට වඩා ලස්සනයි නිල්වැල්ලට ගියාට පස්සේ. මේ වතුරේ ක්ලියර් එක තියෙන හින්දා අර මම අඳුරන අයියා කෙනෙක් ඉන්නවා බ්ලූ බීච් අයිලන්ඩ් වල. එයා මට කතා කරා එන්න මල්ලි මේ අන්ඩර් වෝටර් වීඩියෝ එකක් දාමු. ඔයා ගොඩක් කලින් නම් කතා කර හිටියා. නමුත් එන්න බැරි වුණානේ කියලා. අද පොඩි ටයිම් එකක් හම්බෙච්ච හින්දා පොඩි විසිට් එකක් දාලා එන්න යන්නේ. මම මේ අතරතුරේ පොඩ්ඩක් මෙතන රැඳුන හින්දා මෙතන ලස්සන චුට්ටක් පෙන්නන්න උඩට පන්සල උඩට යන්න ටයිම් එක නැහැ. එහෙම ගියොත් නෝමල් ලව්ව වැඩි වෙනකොට මට හොඳ වීඩියෝ ටිකක් ගන්න බැරි වෙනවා මේ නිල්වැල්ලෙන්. ඒ හින්දා මම දැන් මෙතන යනවා. ආයේ නිල්වැල්ලට ගියාම එතනදී අන්ඩර් වෝටර් වීඩියෝ කලෙක්ෂන් එකකුත් එක්ක නෝමල් බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝස් ටිකක් දෙන්න ලස්සන ඒවා ටික. thank you. ඔන්න ඉතින් මම කලින් කිව්වා වගේම නිල්වැල්ලේ බීච් එකේ අයිනට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් එහා පැත්තෙන් මේ නිල්වැල්ල දීවර වරාය තියෙනවා. මෙතනින් ඔහම මේ දකුණු පැත්තේ පොල්ගස් වගේක් ඈතින් පේන්නේ ඒ අයිලන්ඩ් එක. බ්ලූ බීච් අයිලන්ඩ් එක. අර මම ඔයගොල්ලන්ට කිව්ව අයිලන්ඩ් එක තියෙන්නේ එතන. එතනට මේ මම මේ ඉන්න තැන ඉඳලා මීටර 500ක් වගේ යනකොට අයිලන්ඩ් එක හම්බ වෙනවා. මේ ඊට කලින් මෙන්න මෙතනත් හරි ලස්සන තැනක්. හොඳට වතුර ක්ලියර් තියෙන. දැන් නම් පොඩ්ඩක් කුණු ගතිය තියෙනවා. පේනවනේ ඩස්බින් ගතියක් පොඩ්ඩක් තියෙනවා. මේ තියෙන්නේ වටිනාම කියන අයිටම් ටික. ස්නොකලින් එකට ලස්සන වීඩියෝ ටිකක් දෙන්නම්. අන්ඩර් වෝටර් වීඩියෝ ටිකක්. වතුර හැබැයි ගොඩාක්ම ක්ලියර් නෑ. බලමු හොඳ මාළු ටිකක් අතන මේ අයිලන්ඩ් එක වටේ ඉන්න තැනක් තියෙනවා. ඔයිට කලින් දවසක අපි ඇවිල්ලා මේ දැකපු ඒකේ මේ මාළු ඉන්න ඒරියා ටිකක් මම බලලා ඉවරලා ලස්සන වීඩියෝ ටිකක් දාන්නම්. ඔන්න එහෙනම් මේ පේන්නේ මම මෙච්චර දුරක් ගෙවාගෙන ආව නිල්වැල්ල වෙරළ තීරේ. මේ මගේ ඇඟිල්ලට යටින් මේ පේන කොටස තමයි ඔය බ්ලූ බීච් අයිලන්ඩ් එක කියලා කියන්නේ. මේ ඇඟිල්ලෙන් මම පෙන්නන මේ පොඩි සුදු පාට වැලි තීර දිගේ තමයි ඔය අයිලන්ඩ් එකට යන්න තියෙන්නේ. මීටර 150 මීටර 100ක් වගේ ඇති. මීටර 100ක වගේ පොඩි මේ වැලි පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. ওই වැලි පාරේ එහා පැත්තෙන් මේ පැත්තෙන් එන මේ මෝදු රැල්ල කොයි වෙලෙත් ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට ලස්සනට පෙන දාගෙන ඒගොල්ලෝ එහාටයි මෙහාටයි මාරු වෙනවා. ලොකු ජඹුරක් නැහැ. මට මතක හැටියට මම මේ ඇඟිල්ලෙන් පෙන්නන මෙන්න මේ ටිකේ මේ ඔන්න මේ මගේ මේ අතින් මෙන්න මේ පැත්ත මේ ඒරියා එකේ සාමාන්‍ය සෙට් එකකට ඇවිල්ලා නාන්න වුණා පුළුවන්. මට මතක හැටියට ටිකක් අයිනට වෙන්න නම් ඉතිරියෝ හිටියා. දැන් අද මේ කොහම වුණත් මෙන්න මේ පැත්තෙන් පේන්නේ අර බෝට්ටු ටික ඔක්කොම දාලා ඒ නිල්වැල්ල වෙරළදී මේ මොනවාද බෝට්ටු නවත්තන්නේ මේ පැත්තේ. එතකොට මොකද්ද ඒකට කියන්නේ නිල්වැල්ල මොනවාද කියන්නේ එන්නේ නෑ මට වචන. මේ බෝට්ටු නවත්තන තැන කියලා හිතන්නකෝ. ඔය මුහුද යන බෝට්ටු ඒ නවත්තන කොටයි. එතකොට මෙතනින් ඔය මේ අයින දිගේ දාලා තියෙනවා මේ ගොඩබිම පැත්තේ දාලා තියෙනවා මේ ඒගොල්ලෝ ඔය මාළු අල්ලන්න යන ඔරු
ඔය ඔරුවක යන්න chance එකක් හම්බුනොත් නම් ගොඩ කියලා තමයි මට නම් හිතෙන්නේ. හරි ආසයි යන්න. දැන් ඇවිල්ලා වෙලාව 11:42යි. අවුව ටිකක් තදයි. ඒනට මේ හුළඟත් එක්ක ඒක හැම ලොකුවට දැනෙන්නේ නැහැ. මේ අද ස්නොකලින් එක කරන්න මං හිතන් ඉන්නේ මේ මෙන්න මේ කෙරෝලේ මගේ මේ ඇඟිල්ලෙන් මම මේ පෙන්නන ඒරියා එකේ හරිය වගේ සාමාන්‍යයෙන් මං වගේ කාමාරක් දෙයක් වගේ මට මට ගැටියට යමුරයි දැන් අවුරුදු 6කට 7කට විතර කලින් වගේ ආවට පස්සේ මම මේ ඔයිට කලින් තුන් වතාවක් ඇවිල්ලා අද ආවේ මේ ඉන්ඩිවිජුවල් ස්නොකලින් එකක් කරන්න එකම මේ ඊටත් වැඩිය මට උවමනාව ඒ ලස්සන අපේ කොහමද මේ මූද යට තියෙන ලස්සන වීඩියෝ ටිකක් අරගන්න try කරන්න තමයි ආවේ. පළවෙනිම දේ ඒක වීඩියෝ ටිකක් ඕගොල්ලන්ට බලන්න සෙට් කරලා දෙන එක. මේ ඉතින් try එකක් දීලා බලන්නම් පුළුවන් තරමක් මේ ඊට කලින් මේ චුට්ටක් ඉන්න මේ ඔහෙට බහින්න වතුරට බහින්න කලින් ඔය අයිලන්ඩ් එකේ තව තියෙනවා ලස්සන තැන් කීපයක්. ඒ තැන් ටිකට මම මේ ගිහිල්ලා වීඩියෝස් ටිකක් දාන්නම්. මේ මෙන්න මේම තමයි ඉතින් වටපිටාව තියෙන්නේ. දැන් මේ අපි එන පැත්ත මේ උඩින් මෙහෙම මේ ඕන මේ පාර දිගේ ඇඟිල්ලෙන් පෙන්න පාරෙන් ආවා මේ ඇඟිල්ලෙන් ඕන පෙන්නන මේ පාත් එක දිගේ ආවා මේ අයිලන්ඩ් එකට යන්න පුළුවන්. ඔය අයිලන්ඩ් එක සාමාන්‍යයෙන් අක්කර 4ක් 6ක් වගේ සයිස් ඇති. මට ඩ්‍රෝන් එක ගේන්න බැරි වුණා. ඩ්‍රෝන් එක ගෙනාවේ නැහැ. මගේ ඩ්‍රෝන් එක මේ හුළඟට මේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඕක ගෙනල්ලා මේ වීඩියෝ කරන්න මේ ටයිම් එකකුත් අද පොඩ්ඩක් අඩුයි හුළඟත් වැඩි හින්දා. ඒ නිසා මේ මම පෙන්වන්න පුළුවන් ලස්සන තැන් පෙන්වන්නම්. ගොඩ බීමින් පෙන්වන්න පුළුවන් ටික. පළවෙනි ටාගට් එක මගේ අන්ඩර්වෝටර් වීඩියෝස් ටික දාගන්න එක. ඒ ටිකෙත් කලෙක්ෂන් එක මේ මම මේකට දාන්නම් බලන්න. මේ ඒකම ලයික් එකක් දාන්න, ඉතින් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. දැන් මගේ channel එක 2K වලට කිට්ටු වෙන්න එන්නේ. watch house වල පොඩි අඩුපාඩු කන්ටියක් තියෙනවා. තාම මේ ටික හැදිලා නැහැ. මට ඉතින් ගොඩක් වෙලාවට ලොකු වීඩියෝස් දාන්න වෙලාවක් නැහැ. පුළුවන් වෙලාවට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ ටිකක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට ඉතින් ඔයගොල්ලෝ සහයෝගයක් දෙන්න මට පුළුවන් විදිහට මම ලස්සන වීඩියෝස් ගොඩක් ලොකේෂන් වල මුහුදුබඩ ටැන් වල ගොඩක් ටාගට් කරගෙන කරන්නත් පොඩි අයිඩියා එකක් තියෙනවා. අන්ඩර්වෝටර් වීඩියෝස් ලස්සන ඩයිව් කරනකොට තියෙන ලස්සන දේවල් පෙන්වන්න. ඉතින් මේ බලමු වැඳිලා ඉන්න මම අර මේ අපි මෙතන මේ අයිලන්ඩ් එකේ වීඩියෝස් ටිකක් මම මේකට ඇඩ් කරන්නම්. මේ ඒකත් බලන්න.
මෙන්න මේ වැලිපාරේ පහු කරගෙන හරි අමාරුයි මම සපත්තු දෙක තෙමා ගන්න බැරි හින්දා වතුර යන්තම් අඩු වෙනකන් ඉඳලා මේ පැත්තට පැනගත්තා. දැන් මේ අපි ඉන්නේ බ්ලූ බීච් අයිලන්ඩ් කියන ලෑන්ඩ් එකේ. මේක ඉතින් මේ ගල්පර සෙට් එකට මේ එහා පැත්තෙන් තමයි වතුරට බහින්න ඕනේ. මේ ඉස්සෙල්ලා මෙතනින් උඩට ගිහිල්ලා උඩ ඉඳලා කොහොමද වටේ පේන්නේ කියලා පොඩි view එකක් බලමු. මේ වැලිපාරෙන් ඕගොල්ලෝ ආවට පස්සේ මෙතනින් මෙහෙම උඩට යන්න පුළුවන්. ඉස්සර මෙතනින් මේ වම් පැත්තක් තිබුණා. එතන තමයි කැම්පින් කරේ. දැන් අවුරුදු 6-7කට විතර කලින් කැම්පින් කරන්න ප්ලේස් එක තිබුණේ එතන. දැන් මේ පැත්තට මෙතනින් කෙලින්ම යන්න බෑ. හරි ලස්සනට පේනවා. මේක අපි ඇවිල්ලා නෝමල් කැමරා එකකින් දකින්නට වැඩිය අපේ මැස් දෙකෙන් බලා ගන්න පුළුවන් නම් තමයි හරි ලස්සන. හරි අමුතු ලස්සන වෛරන් සෙට් එකක් තියෙන මේ ලොකු ගල් තලාවක් තියෙනවා. දවාලට නම් හරිම අමාරුයි මොකද ගල් තලාව රත් වෙලා ඇවිදන් යන්නත් අමාරුයි. ඒ වුණාට ඉතින් මේක කැමරා හැක සටහන් වෙච්ච දෙයක් ආපහු බලන කෙනෙක්ට නම් ඒ අමාරු දැනෙන්නේ නැහැ. මමත් ගොඩ කාලෙකින් ආවෙ හින්දා මේ සෙට් එකේ මේ වටේ පේන්නේ හරි ලස්සනයි. කායෙක් හරි පොඩි chat එකක් දාගෙන ඉන්න යාළුවෝ කට්ටියත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් සෙට් වෙන්න. ඒ වදේකට නියමයි ඉතින්. නිල් කියන්නේ නිල් නෙමෙයි. තද නිල් සහ ලා නිල් අතර සංකලනයක් තියෙන මුහුදු වතුරේ. පේනවද? මෙන්න ආරම ලස්සනක් තියෙන. මාන්සියක් දැනෙන්නේ නැහැ. මේක වටේම ඕම ඇවිදින්න පුළුවන්. එකම දේ තමයි ඉතින් මුළු දිගටම තියෙන්නේ අර එහා කෙරවලට වෙන්න. මෙන්න මේ මං අතින් පෙන්නන ඒරියා එකට එහාට වෙන්න පොඩ්ඩක් රළ සැරයි. ඔන්න. රළ සැරයි කියනකොට හොඳ රළක් ආවා. මෙතනින් එහා පැත්තට එක දිගටම තියෙන්නේ මේ විදිහම තමයි. ගොඩක් අය ඔය අයින් වල ඉඳගෙන කතා බහ කර කර ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ආදරණීයොත් එක්ක ඒගොල්ලන්ට කරදර කරන්න යන්න ඕනේ නැහැ. අපි මෙතනින් උඩට ගිහිල්ලා ඉතුරු ටිකේ මම වීඩියෝ එක දාන්නම්.
මේ තියෙන්නේ මම මේ බීච් එකේ කැමතිම තැන. අපි ඔකට කලින් ඇවිල්ලා නතර වෙච්ච තැන. මෙතන මේ තියෙන මෙන්න මේ ගිනිමැලේ ගහන තැන තමයි මෙතන රැයට ගිනිමැලේ ගහන්නේ. මේ අනිත් ප්ලේස් එකේ මගේ මේ අතර ඉස්සරහින් මම මේ අතින් පෙන්නන ඒරියා එකේ තමයි ටෙන්ට් 4ක් හෝ 5ක් වදිනවා. අර කෙරවල ඉස්සර තිබුණේ ඔය සපෝටින් ටෙන්ට් එකට ඉන්න කට්ටිය ඉන්න මේ ටීම් එකේ ඉන්න තැන එතන ගිනිමැලේකුත් තියෙනවා අලුතෙන්. මෙතන තමයි මේකේ ලස්සනම තැන. මෙතන තියෙද්දි මෙන්න මේ පැත්තෙන් හවසට මේ දකින්න දැක්ම නම් මාරයි. ඒකට මිලක් නියම කරන්න බෑ මේ දැක්ම. අවුරුදු 6කට පස්සෙත් මේ ප්ලේස් එක මම හොයාගෙන ආවේ. ඒ ආසාවට ඒක බලන්න මට එච්චර වෙලා නම් ඉන්න අද chance එකක් හම්බෙන්නේ නැහැ. මගේ යාළුවෝ සෙට් එකත් එක්ක මං ආයි දවසක එන්න ඕන. මං තනියෙන් අද ආවෙත් මට හොඳ වීඩියෝ එකක් ඉන්නට දාගෙන යන්න ඕනේ. දැන් ඉතින් තව මේකේ මේ ගොඩට තියෙන ලස්සන ප්ලේස් තව දෙකක් වගේ මීට එහා පැත්තේ ලොකු ගල්පරයක් තියෙනවා. එච්චරයි මට මතක හැටියට තියෙන්නේ. එතනට ගිහලා බලමු. එතනත් ලස්සන වීඩියෝ එකක් දාන්නම් පොඩි වීඩියෝ එකක්. අපි කලින් හිටපු පැත්ත මෙන්න මේ වම් පැත්තෙන් එතනින් දැන් අලුත් ප්ලේස් එකක් තියෙනවා. කලින් ඒක තිබුණේ නැහැ. මෙතන මේ ඉස්සරහා මේ වැලි දාලා මෙන්න මේ ටිකේ හදලා තියෙන. එතනයි මෙන්න මේ ඉස්සරහට වෙන්න මෙන්න මේ ලොකේෂන් එකේ වලට ඒගොල්ලන්ට පේනවා ඇති. මෙතනත් පොඩි ගිනිමැලයක් ගහලා තියෙනවා. මෙතනත් හරි ලස්සනයි. අමුතුම ගල් ටිකක් තියෙනවා. බෝල ගල් ටිකක් ලස්සනට තියෙනවා. හොඳ ලස්සන පිරිසිදු තැනක්. ටෙන්ට් එක ගහ ගන්න පුළුවන් මෙන්න මෙතන. ඇවිල්ලා බලන්න යාළුවෝ සෙට් එකත් එක්ක ඇත්තටම හරි වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි. බීච් සයිඩ් එකක කැම්පින් නයිට් එකක් ඉන්නවා කියන එක. උදේ පාන්දර 4:00 5 වෙනකොට නිකන් රළේ සද්දය ඇහෙනකොට රළ බින්දෙන සද්දය එනකොට ඇහැරෙනවා. ඊට පස්සේ ඉතින් වටේ බල මූද බල උදේට ඔය මයිලෝ එකක් බොන්න තේ එකක් බොන්න වාසනාවක් තියෙන්නත් ඕන. ඒක හැමෝටම මේක විඳ ගන්න බෑ. ඒක ඇවිල්ලාම විඳලා බලන්න ඕන. මේ හැම වටපිටාවක්ම සෙට් වෙලා තියෙන්නේ අපිට සන්තෝෂෙන් ඉන්න, සතුටෙන් ඉන්න, හැමදේම සේවා කරගන්න ගැලපෙන වටිනා රටක ඉන්නේ අපි. ඒකයි මට කියන්න ඕන. මට ගොඩක් දේවල් වචන කරන්න තාම තේරෙන්නේ නැහැ. මාත් තාම අපි කලින් ඇවිදපු ගියපු තැන්වල ඒ දවස්වල ඒවා වීඩියෝ කරේ නැහැ, එකතු කරේ නැහැ. දැන් ආයේ රිපීට් කරනවා. අවුරුදු 5ක 6ක හිස්ටරිය ආපහු ඒ තැන් වලට ගිහිල්ලා ඒ තැන් වල හම්බෙච්ච අය හම්බෙලා ඒවේ අලුත් වෙලා තියෙන දේවල් හොයාගෙන ඒ තැන් වලට ආයෙ යනවා. ගිහිල්ලා ඕගොල්ලන්ට ඒ දේවල් බලන්න හදලා දෙන එක තමයි ඉතින් මගේ ආසාව. ඕගොල්ලෝ දන්න තව ප්ලේස් තියෙනවා නම් ඒවත් මට කියන්න. බීච් සයිඩ් වල හරි කොහේ හරි කමන්නේ. ඉස්සරහට මට ඒවා ඕගොල්ලන්ට බලන්න හදලා දෙන්න පුළුවන්. කාලේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒත් ඉතින් ඒවා හදලා දෙන්න පුළුවන් ඉතින්. මෙන්න මෙතනින් එහා පැත්තට ලොකු ගල්පරේ තියෙනවා. ඒකත් අපි අර කලින් අනිත් පැත්තෙන් ඇවිල්ලා බලපු තැන වගේම තමයි. ලොකු විශේෂයක් නැහැ. එකම දේවල් ටික තියෙන්නේ. කැම්පින් කරන්න පුළුවන් තැන් කලින් එකක් තිබුණා. ඒතන තමයි අපි කලින් හිටියේ. ඊට අමතරව ඉතින් අර කැම්පින් වලටම රෙඩි කරලා නැති වුණාට මේකේ හරියටම බැලුවොත් නෝමල් ටෙන්ට් එකක් ගහගෙන ඉන්න පුළුවන් ලොකේෂන් 5ක් විතර තියෙනවා. ඒ පහම ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මෙහි අර වතුර අරන් එන්න ඕනේ. එතකොට අර වොෂ්රූම් එකකට යන්න තියෙන ප්‍රවණතාවය පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වගේ පොඩි සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒක නම් ඉතින් අර ගොඩබිම් මොන හරි දෙයක් කරගන්න කතා කරගෙන ආවොත් කට්ටියකට ඉන්න පුළුවන්. කැම්පින් ගෙනල්ලා උයා ගන්න පුළුවන්. මේකේ අර කැලෑවල ඉන්නවා වගේ ලොකු අනතුරක් වුණොත් කරගන්න දෙයක් ඒ වගේ මේව එකක් නැහැ. හොඳ වයිබ් එකක් තියෙනවා. දැන් නම් මේ වෙලාව හරියටම 12යි 11යි. මේ දාඩිය නිකන් ඇඟේ වතුර වගේ වැක්කිරෙන වෙලාව මේ ඕගොල්ලන්ට පේනවා. හොඳටම අවුවයි හරිම රස්නේ. දැන් බහින්න ඕනේ මුහුදට. තව වෙලා හිටියොත් නම් ඉන්න අමාරුයි. දැන් නම් හොඳටම රස්නේ. මේ අද්දිගේ වතුර වගේ වැක්කිරෙනවා දාඩිය පේනවා. මේ ඒ හින්දා මුහුදට බැහැලා දැන් අන්ඩර්වෝටර් වීඩියෝ ටිකක් පුළුවන් විදිහට කැප්චර් කරගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මගේ මේ ඇඟිල්ල පෙන්නන හරියේ මේ වෙනකොට ෆොරිනර්ස්ලා 5-6 දෙනෙක් ස්නෝබෝලින් කරනවා. දැන් මම ගිහිල්ලා ලෑස්ති වෙලා මේ ගල්පරෙන් එහා පැත්තට ගිහිල්ලා ලෑස්ති වෙලා ඔතනින් එහා පැත්තට පයින්න ඕනේ ස්නෝබෝලින් කරන්න. මේ ස්නෝබෝලින් කරද්දී නම් ඉතින් වොයිස් නැහැ. යට යනවා උඩ එනවා විතරයි. ස්ලෝ මෝෂන් පුළුවන් තරම් හොඳ කැප්චරින් ටිකක් ගන්නම්. අරගෙන වීඩියෝස් ටිකක් දාන්නම් බලන්න ඉතින්.